ඉතින් මම ඔයාලට අද කිව්වා මම අලුත් පාඩමක් ඔයාලට කියලා දෙනවා කියලා. ඉතින් මම ඒ කියලා දෙන්න ආවේ සිදුරක් නැතිකොට සිදුරක් හදාගන්නේ කොහොමද කියලා ඩ්‍රිල් මැෂින් එකකුත් නැතුව. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ අනේ මට ඩ්‍රිල් කරගන්න නෑ මැෂින් එකක් නෑනේ. එහෙම කියන වොරි වෙන්න එපා අපිට මෙහෙම නෑ කියලා. ඒකට ඉතින් අපි හිතන්නකො මෙන්න මේ වගේ මෝල්ඩ් එකක් තියෙනවා. මේකේ සිදුරක් නෑනේ. සිදුරක් නෑනේ. ඉතින් ඒ වගේ වෙලාවක මේක නම් මේ කොණ්ඩ කටුවේ මේ සාරි කටුවේ හදන්න ගන්නනේ. මමත් ඔෆිස් අඳින්න මේකෙන් ලස්සන සාරි කටුව හදාගෙන තිනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවකදී අපිට දැන් සාරි කටුවක් හරි කොණ්ඩ කටුවක් හරි නෙමෙයි. අපි හිතමුකෝ මේක ඉයරින්ග්ස් එකක් පෙන්ඩන්ට් එකක් ඕනේ කියලා. අනේ ඒ වගේ අවස්ථාවකදී අපි බලන්න ඕන මේක සිදුරක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්න මෙන්න මේ වගේ එකක් තියෙනවා. ස්ක්‍රූ බේල් එකක්. මේ මගේ අතේ තියෙන්නේ ස්ක්‍රූ බේල් එකක්. මේක රුපියල් 5ටක් තියෙන සයිස් එක අනුව වෙනස් කරන රුපියල් 10ටක් තියෙන මේ වංග අතේ රුපියල් 5 එකක්. ඉතින් මේක අරගෙන අපි රෙසින් හාඩ්නර් මෝල්ඩ් එකට දාලා එතකොට අපි මෝල්ඩ් එකට දාලා පුතේ කරන වැඩේ මොකද්ද? පැය 4-5ක් විතර යනකොට සමහරවිට පැය 5ක් කියලා හිතන්නකො. පැය 5ක් විතර යනකොට මේ රෙසින් එක මේ අර ගලවන්න පුළුවන් මෝල්ඩ් එකේ. ගලවන්න පුළුවන් හැබැයි එහෙට මෙහෙට නැවෙනවා. ඒ හින්දා ඩැමේජ් නොකර ඉතාලම පරිස්සමට තමයි මේක ගලවන්න ඕන. උදාහරණයක් පෙන්නන්න. දැන් මේක බලන්නකො. මේ මම මෙහෙම තියාගන්නකො මේක ඕන අතකර නැවෙනවා. මේ නැවෙන සයිස් එකේදී අපි ගලවලා ගන්නවා. ඉතින් තාම පරිස්සමින් කරන්න ඕන මේක මේ මොකද අර හොඳටම ජෙල් තත්ත්වෙට ගත්තා දැන් ෆින්ගර් ප්‍රින්ට් එක හිටින් නැති වෙන්න සාමාන්‍ය සෙට් වෙලා තියද්දි ගලවන්න පුළුවන් නේ අපිට. අපි එහෙම ගලවලා මෙහෙම ස්ක්‍රූ එක අරගෙන දැන් අපිට ඩ්‍රිල් එකක් නැහැනේ. ඉතින් අපිට ඩ්‍රිල් එකක් නැති හින්දා අපි මේ විකල්පයකට යන්නේ. එතකොට මෙන්න මෙහෙම සිදුර නැහැ කියලා හිතා දැන් මේක සිදුරක් තියෙනවා. ඒක හිතන්න එපා. අපිට හිතමු දැන් ඒක දෙපැත්තෙන් දාන්න තියෙන. එහෙම නෙමෙයි අපි උඩින් ඕන කියලා. අපිට උඩින් ඕන නම් අපිට ඩ්‍රිල් එකක් නැහැනේ. එහෙනම් මොකද කරන්නේ? මෙන්න මේ ස්ක්‍රූ එක අරගෙන දැන් මම උදාහරණයට පෙන්නනම් ඔයාලට මේක සිදුරු කරන හැටි මෙන්න මෙහෙම තියලා හරිද? මෙහෙම හොඳට කරකවන්න පුතේ. මෙහෙම හොඳට කරකවන්න. මගේ මේ අතේ ඇඟිලි පොඩක් වැඩ කරනවා අඩුයි. ඔයාලා දන්නවා මට ඇක්සිඩන්ට් එකක් වෙලා මේ අතේ ඇඟිලි නවන්න බෑ. අපි හිතමු අපි මේ පැත්තෙන් ගන්නම්කො මං සිදුරු හද. මොකද මෙන්න මේ විදිහට තද කරලා දැන් මේකත් පොඩ්ඩක් ඩ්‍රයි වෙලා වැඩි. ඩ්‍රයි වෙන්නේ නැති වෙන්න ඉස්සෙල්ලා මේ අර හොඳටම හයි වෙන්නේ නැති වෙන්න තමයි මේක කරන්න ඕන. හොඳේ නැත්තම් බෑ. මේ විදිහට අපි හොඳට තද කරනවා ස්ක්‍රූ එකෙන් මේ. අලට පේනව නේද? දැන් ස්ක්‍රූ එකෙන් මම තද කරගෙන යනවා. එතකොට මෙයා තද කරනවා. ඊට පස්සේ මෙන්න මේ පේනවද මේ විදිහට අපි Taman කැමති තැනකින් හොඳේ Taman කැමති තැනකින් මේ විදිහට ස්ක්‍රූ එක දාලා තද කරනවා. මම තව පෙන්නන්නම් එක කරන හැටි මම දැන් මේ නකොක් මම ඔයාලට හරියටම පැහැදිලි කරලා පෙන්නන්නේ. දැන් පැය 5ක් විතර ගියාම මේ මෝල්ඩ් එකකින් ගලවන්න පුළුවන්. හැබැයි එහෙට මෙහෙට පොඩ්ඩක් නැවෙනවා. අන්න ඒ වගේ අවස්ථාවකට මේක වීදුරුවගේ හොඳට දැන් මේක වගේ ගන්නකො මේක වගේ හොඳටම හයි වෙලානේ. මේ වගේ වෙලාවක අපිට ගන්න බෑ. මෙන්න මේ වගේ නැවින වෙලාවක අරගෙන මම උදාහරණයකට මෙහෙම කියන්නම්. දැන් මේ ලොකු පැත්තෙන් පේන්න ඕන හින්දා මම මේ පැත්ත ගන්න. මෙහෙම කරලා තද කරගන්න. මෙහෙම තද කරගන්න කියන්නේ මේකට මේ කටහඬුවක් නම් පාවිච්චි කරන්න. හොඳේ කටහඬුවක් පාවිච්චි කරාම හරිම ලේසි. මේ විදිහට මේක මේ ගත්තා තිබ්බා තියලා තද කරනවා. තද කරලා කරකවන්න මේ කටහඬුවක් ගන්න ඕගොල්ලෝ අලා දන්න පහුගිය දවස්වල වලට ඇක්සිඩන්ට් එකක් වුණා. ඒකෙන් මගේ තාම අතේ ඇඟිලි නවන්න බෑ. ඉතින් මට අතේ ඇඟිලි නවන්න බැරි හින්දා මට ඉතින් ගොඩක් වැඩ කරන්න ගියාම ටිකක් අපහසුයි. මේ පේනවද? මේ ඉස්සෙල්ලා අපි මෙතනින් සිදුරු කරා. දැන් මම මෙතනින් සිදුරු කරා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. පැහැදිලි නේද? ඊට පස්සේ ඕකට ඔයාලට කැමති දෙයක් දාන්න පුළුවන්. දැන් මම මෙතනින් ගත්තේ මගේ අතේ ඇඟිලි තාම මේ සයිස් විතරයි. හොඳ වේවි. ඉතින් දැන් මම ඉඳපු තත්ත්වය අනුවට
ඉතින් ඒක නිසා මම තනි අතින් වැඩ කරන්නේ. ඉතින් එහෙම තමයි කියලා දුන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ස්ක්‍රූ එකක් දාගන්න. ඉතින් මොනවා හරි තේරෙන්නේ නැති තැනක් තිබුණොත් මගෙන් කතා කරලා අහන්න, මැසේජ් එකක් දාන්න. නැත්තම් ඉතින් අපිට පුළුවන් නේ මේ කොයි වෙලෙත් පුතේ සල්ලි වලට යන්නේ නැතුව විකල්ප එකකටම යන්න බලන්න. ඇයි දන්නවද විකල්ප එකකටම යන්න කියන්නේ? අපිට සල්ලි නෑනේ නේද? මම දුප්පත් මිනිස්සෙක්. ඒකට මම බලන්නේ ගොඩක් අඩු වියදමකින් දෙයක් කරගන්න. ඉතින් ඔයාලට තියෙනව නේද දැන් හෑන්ඩ්රිල් වල ප්‍රශ්නයක්? හෑන්ඩ්රිල් ඉලෙක්ට්‍රික් ඩ්‍රිල්. අර පුතේ නිකං කරන්ට් එකට ගහන තනි ඩ්‍රිල් එක ගන්න එපා. හරිද? මේවත් එක්ක කතා කරන ගමන් මේ අතර දාන්නේ කොහොමද කියලාත් මම මේ පෙන්නනවා ගමන් ඉන්නේ. මෙන්න මෙහෙම කරලා කරකවල ඊට පස්සේ මේක අපිට බස්ස ගන්න පුළුවන්. ඇයි එහෙම කරකවල දාගන්න පුළුවන්? මෙයා නැවෙන තැන ඉන්න නිසා නේ. මම මේ අතරත් දැම්මා. මේ අතර කැමති තැනකින් දාගන්න පුළුවන්. ඩ්‍රිල් එකක් ගනිද්දී ඔයාලා මෙන්න මේ වගේ ඩ්‍රිල් එකක් ගන්න. මොකද ඒකේ වෙන සෙට් එකක් එනවා, පොලිෂ් සෙට් එක එනවා, කටු ඕන ප්‍රමාණය සයිස් එකෙන් එනවා. මේ තියෙන හොඳ දැන් මගේව නම් මේ ඔක්කොම සෙට් තිබුණා. මගේව ඉතින් එහෙම හැරිලා ඔය ක්ලාස් වලට ගියාට පස්සේ මේ මගේ පොලිෂ් සෙට් එකක් එහෙම එනවා. මේ තියන්නේ ඒ හෑන්ඩ්රිල් එක කරන්ට් එකට සම්බන්ධ කරගන්න තියෙන්නේ. තමන්ට කැමති රෙසින් වලට විතර නෙමෙයි පොල් කටු නිර්මාණ ඒව සඳහා තියන්න දාගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ අර ඔයගොල්ලෝ දැකලා තියෙනවද අර මේ චූටි කටු තියෙන පොඩි පැකට් එකක තියෙනවා මේ අර මෙහෙම තියලා මෙහෙම කරකව කරන එක. ඒක ගන්න එපා. ඒක ගත්තොත් මේ ගන්න එපා කියන නමට හිතෙන්නේ නැහැ. මොකද අපි ඒ වගේ එකක් ගත්තොත් ඉන්නේ. කය ගානක් මේ ඒකට ගොඩක් මහන්සි වෙනවා. මොකද දෙන්නේ තුන් දෙනෙක් ඕනේ වැඩිට. එක්කෙනෙක් මොල්ඩ් එක අල්ල ගන්න ඕනේ. එක්කෙනෙක් අපේ නිර්මාණය අල්ල ගන්න ඕනේ. තව කෙනෙක් කරකවන්න ඕනේ. ඉතින් ඒක ටිකක් අමාරුයි. හැබැයි අර උඩින් ප්‍රෙස් කරන්නේ පෑන වගේ. අර අපි ඉස්සර ටට්ටු පෑන් තිබ්බේ ඉස්කෝලේ යන කාලේ. ඒ වගේ එකක් ගත්තොත් නම් ලේසි. හැබැයි ඒකට දාන්න ඒකේ චක් තියෙනවා. ඒකට කටු කියන්නේ පාවිච්චි කරන්න පුළුවන් චක් දෙකක් දක්වා දෙනවා. කොච්චර. ඉතින් ඒ ඔක්කොටම වඩා හොඳ මේ ඩ්‍රිල් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ඒ ඩ්‍රිල් එකක් තියාගන්න මොකද ඒකට පොලිස් සෙට් එක එනවා. කටු Tamanට ඕන ප්‍රමාණයට එනවා. ඉතින් මං හිතන්නේ ඔයාලට දැනුමට යමක් එකතු වෙන්න ඇති. මං අද ඔයාලට විශේෂයෙන්ම කියලා දෙන්න ආවේ මෙන්න මේ ඩ්‍රිල් එකක් නැතුව රෙසින් නිර්මාණය කරද්දී ඔයාලට ඇති වෙන ගැටලුවක් නිසා. දැන් ඇත්තටම ඩ්‍රිල් එකක් නැතුනහම ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ සිදුරු කරගන්නේ මොකක් කොහොමද කියලා. මං කියන්නම් නැවත වතාවක් මේකට මොකද කියලා කියන මේකට කියන්නේ ස්ක්‍රූ එකක් කියලා. මෙන්න මේ ස්ක්‍රූ එකක් එච්චර මිල නැහැ. ඔයාලට ඉතින් මගේ ෂොප් එකට આવත් ගන්න පුළුවන්. මගේ ෂොප් එක කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නේ ඔයාලට එන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ ෂොප් එක තියෙන්නේ කොළඹ කොටුවේ ෆ්ලෝටින් මාකට් එකේ නම්බර 4. මේ තියෙන්නේ ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සේ තියෙන වැවේ කඩපේලිය. මම කියලා දුන්නේ සිදුරක් නැතු වුනහම කොහොමද රෙසින් නිර්මාණයකදී සිදුරක් හදාගන්නේ කියලා. ඉතින් ඒකට මම පාවිච්චි කරන ඩ්‍රිල් එක නැති අයට ඉතින් මේ වගේ ඩ්‍රිල් එකක් පාවිච්චි කරන්න කියලා කියනවා. ඉතින් එහෙම ඩ්‍රිල් එකක් නැති අයට තමයි අපි කාටවත් සල්ලි නැහැ. සල්ලි තියනවා නම් අපි සෙන් රැකියාවක් කරන්නේ නැහැ නේද? ඉතින් අන්න ඒක නිසා තමයි මම මේ ස්ක්‍රූ එකකින් කරන්නේ කොහොමද කියලා දුන්නේ. ඉතින් ඔයාලා බැනලා හරි කමක් නැහැ. ඉතින් මට කමෙන්ට් එකක් දෙන්න. හිතන්න මම තව පාඩමකින් ඔයාලත් එක්ක හම්බ වෙන්නම්. ඉතින් මීට වඩා පුළුල් පරාසයක් තුල ගිය දෙයක්. හැබැයි මම දන්න දේ තමයි ඔයාලට කියලා දුන්නේ. තව ක්‍රමයක් තියෙනවා. මේ වගේ සනි මෝල්ස් තියෙනවා කියලා හිතන්නකො. අන්න ඒ වගේ වෙලාවකදී මේ ස්ක්‍රූ එක මෙතනින් සිදුරු කරලා දාලා, ඒ කියන්නේ මෙන්න මෙතනින් සිදුරු කරලා දානවා අපි. මෙතන මේ පැත්තේ. දැන් මේක තියෙනවා. මෙන්න මේ විදිහට සිදුරු කරලා දාලා අපිට මේ රෙසින් නිර්මාණය කරන්න පුළුවන්. ඒක හැබැයි තනි ඒ කියන්නේ අපි හිතමු මෙන්න මේ විදිහට දැන් ඔයාලට පේනවනේ මෙහෙම දාලා මෙතනට රෙසින් දැම්මට පස්සේ මෙහා සෙට් වුණාම අපිට මේක හිමීට මේ පැත්තෙන් ගලවලා අරගෙන නිර්මාණය ගලවලා ගන්න පුළුවන්. හැබැයි ඒව තනි මෝල්ඩ් එකකට කරන්න පුළුවන්. මේ වගේ ලොකු සෙට් එකකට වගේ නම් කරන්න ටිකක් අමාරුයි. ඉතින් තේරෙන්නේ නැත්තම් මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න තව කෙනෙකුට බලන්න. එහෙනම් තවත් දවසක අලුත් පාඩමකින් හම්බ වෙමු. හරි නේද? හැමෝටම තේරුණානේ? එහෙනම් මට කමෙන්ට් එකක් දෙන්න.
මම චංචලා සුභාෂිනී අතිපෝරන.